ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ දෙවෙනි අයවැය තව ටික දවසකින් ඉදිරිපත් කරනවා කියලා තමයි දැන් ආරංචි වෙන්නේ. ඉතින් මේ බජට් එකෙන් වාහන මිලට කරන්න යන දේ අයවැය ඉදිරිපත් කරන්නත් කලින් ආණ්ඩුවේ සමහර ඇමතිවරු දැන් කියලා ඉවරයි. ආණ්ඩුවට නොසිතූ ආදායමකුත් මේ වාහන වලින් ආපු හින්දා වාහන වල බදු වලින් ලබන අවුරුද්දේ බදු අඩු කරයිද? අහලා බලන්නකො මෙන්න මේ කියන කතාව. ඒ වගේ අපිට දැක්ක පහුගිය කාලේ මේ රට වහන ගත්තොත් එහෙම විදාලක දැන් එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ පිළිබඳව අයවැයේදී මොනවද කියන්නේ ඔබ දකින්න ඇති පහුගිය දෙසැම්බර් මාසේ අපි මේ තීරණය රටට දැනුම් දුන්නා. පෙබරවාරි මාසෙ සිට අපි වාහන ආනයනයට පටන් ගත්තා. ලෑන්ඩ් වෙහිකල් එහෙම නැත්නම් කෘෂිකාර්මික වාහන ඒ වගේම වතු වාහන කියන වගේ තමයි අපි පටන් ගත්තේ. ඉතින් අවුරුදු 3කට වැඩි 4කට වැඩි කාලයක් අපේ රටේ වාහන ගෙනාවේ නැහැ. ආර්ථිකය වැටිලා බංකොලොත් වෙලා LC එකක් ඕපන් කරන්න දෙන්න තුරිච්ච රටේ මිලියන 1000කින් LC ඕපන් කරන්න තමයි අපේ අපේක්ෂාව තිබුණේ. මේ වෙනකොට මිලියන 1700කට ආසන්න ප්‍රමාණයක LC ඕපන් කරලා තියෙනවා. ඩොලර් මිලියන. ඒ නිසා මේ ආර්ථිකයට දරන්න පුළුවන් වෙන ප්‍රමාණයක් දක්වා අපි මේකට ඉස්සරහට යන්න අපේක්ෂා කරලා තිබෙනවා. ඉතින් අපි හිතනවා ජනතාවට දරන්න පුළුවන් විදියට බදු ගෙවමින් වාහන ගෙන්නන්න තියෙනවා. ඒ නිසා ජනතාව බදු අඩු කරන්න කියලා කිව්වේ නැහැ. එහෙනම් මිලියන 1000ක් අපේක්ෂා කරපු ප්‍රමාණය අඩු වෙන්න එපා. එහෙම නැහැ. 1700කට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ මේ බදු ගෙවමුණොත් වාහන ගෙන්වන්න ජනතාව ඉන්නවා. ඒ නිසා වාහන බදු අඩුවීමක් පිළිබඳව දැම්ම සාකච්ඡාවක් නැහැ.